ආයුබෝවන්. ජයසිත ඖෂධාරණයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ අතක හෝ කකුලක හටගත්තු ඉදිමුමක් එහෙමත් නැත්නම් සුව නොවන තුවාලයක් නිසා ඔබ පීඩා විඳිනවා. එහෙනම් අද වීඩියෝව ඔබ වෙනුවෙන් අද අපි කතා කරන්නේ අපේ ගෙවත්තේම තිබුණත් අපි බොහෝ දෙනෙක් හඳුනන්නේ නැති හැබැයි පුදුම විදිහේ ඖෂධීය ගුණයක් තියෙන තොලබෝ ශාකය ගැන. මේ බලන්න, මේක තමයි තොලබෝ ශාකය. සාමාන්‍යයෙන් තෙතමනේ තියෙන ඕනෑම පරිසරයක මේ ශාකය හොඳින් වැඩෙනවා. මෙහි පත්‍ර තරමක් විශාලයි. ඒ වගේම ඝනකමයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ මේ ශාකය ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්නේ ඉදිමුම් නාශකයක් විදිහටයි. තොලබෝ ශාකයේ තියෙන විශේෂත්වය තමයි ශරීරයේ ඕනෑම තැනක හටගන්නා අභ්‍යන්තර හෝ බාහිර ඉදිමුම් ක්ෂණිකව අඩු කරන්න තියෙන හැකියාව. විශේෂයෙන්ම කැඩුම්, සන්ධි වේදනාව සහ සර්පදර්ශනයකදී ඇති වෙන ඉදිමුම් වලට මේ පත්‍ර භාවිතා කරනවා. ඒ විතරක් නෙමෙයි, පරණ වුණ තුවාලවල විස බීජ නාශනය කරලා ඒව ඉක්මනින්ම කරන්න තොලබෝ පත්‍ර වලට පුළුවන්. හරි. අපි දැන් බලමු මේක භාවිතා කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබ නැවුම් තොලබෝ පත්‍ර කිහිපයක් අරගෙන හොඳින් සෝදා පිරිසිදු කරගන්න. මේ පත්‍ර මදක් රත් කරලා ඉදිමුම තියෙන තැන තියලා බඳින්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ පත්‍ර හොඳින් කොටලා ඒට සහිඳ ලුණු හෝ තල තෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා පත්තුවක් විදිහට ඉදිමුණු ස්ථානයේ ගාන්න පුළුවන්. මේ දිනකට වරක් හෝ දෙවරක් කිරීමෙන් ඉතා ඉක්මනින් සහනයක් ලබා ගන්න පුළුවන්. ඔබේ නිවසේ හෝ අපට මේ වටිනා ශාකය තියෙනවා නම් ඊට පස්සේ නම් මේක විනාශ කරන්න එපා. මේ වගේ වටිනා දේශීය ඖෂධ ගැන තවත් දැනගන්න කැමති නම් අපේ ජයසිත ඖෂධාරණ channel එක subscribe කරලා තියාගන්න. මේ තොරතුරු තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.